හෙලෝ ගයිස්, මම අදාවේ අපේ බබත් එක්ක අපි ගිහපු පළවෙනි ට්‍රිප් එක ඔයාලට පෙන්වන්නයි. අපි බබා වෙනුවෙන් කරපු කිරි ආහාර පූජාව ඔයාලට පෙන්වන්නයි. අපි බලමු කිරි ආහාර පූජාවක් හරියටම කරන්නේ කොහොමද කියලා. මං ඉතින් උදේ නැගිටලා ලෑස්ති වෙලා පල්ලෙහාට බැස්සා. යද්දී ඉතින් අපේ අමල වැඩ පටන් අරගෙන මම ගියේ අපේ අම්මයි, හස්බන්ඩ්ගේ අම්මයි, අපේ අම්මගේ නංගි එක්කයි. අපේ අම්මගේ නංගිට මම කියන්නේ පුංචි මම්මා කියලා. හස්බන්ඩ්යි බබයිත් ගියා හස්බන්ඩ් බබා ගාව. බබා ඉතින් තාම නිදි කාමරේ. කිරි ආහාර පූජාවකට අපි මුලින්ම කරන්න ඕනේ හාල් ටික තැඹිලි වතුරෙන් හොද ගන්න ඕනේ. හස්බන්ඩ් කලින් ඇවිල්ලා අම්මලාට තැඹිලි ටික කපලා දීලා ගියා මට මෙතනට එන්න ඕන නිසා. මට කියන්න අමතක වුණානේ. අපි කලින් දවසේ නාලා පිරිසිදු වෙලා තමයි හිටියේ. ඉතින් කිරි ආහාර පූජාවක් හදද්දී හොඳට නාලා පිරිසිදු වෙලා මස් මාළු කන්නේ නැතුව ඒකටම පේ වෙලා තමයි අපි වැඩේ පටන් ගන්න ඕනේ. හරි, තැඹිලි වතුරෙන් හොදලා ඉවර වෙලා සුවඳල් හාලා අපි ලිපේ තියලා නැවුම් එලකිරි වලින් තමයි අපි මේ බත උයා ගන්න ඕනේ. අපි වතුර චුට්ටක්වත් මුසු කරන්නේ නැතුව තනිකරම එලකිරි වලින් තමයි උයාගත්තේ. සමහරෙක්ට පුළුවන් වතුරෙන් උයලා ඉවර වෙලා අන්තිමට එලකිරි දාන්න. ඉතින් දැන් බත හැදෙනකන් අපි සැරින් සැරේ හැඳි ගන්නවා. මම ඇත්තටම මේ බාරේ උනේ බබා වෙනුවෙන් කිසිම කරදරයක් නැතුව සෞඛ්‍ය සම්පන්නව අංග සම්පූර්ණ විදිහට බබාව හම්බ වෙන්න කියලා තමයි මම මේ බාරේ උනේ. ඉතින් බබාට මාස 3ක් වෙච්ච තැන අපි ආව අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයට කිරි බාරය ඔප්පු කරන්න. ඇත්තටම ආනිශංස ගොඩාක් තියෙන පූජාවක් තමයි කිරි ආහාර පූජාව කියලා කියන්නේ. රුවන්වැලි මහා සෑයට විතරක් නෙවෙයි, ගෙදර හරි බුදු පහන ගාව කිරි ආහාර පූජාවක් කරන එක හරිම වටිනවා. අපේ අම්මා හැම සෙනසුරාදාම කිරි ආහාර පූජාවක් කරනවා. ඉතින් කිරිබත් එක ඉදෙන අතරේ අපේ අම්මයි හස්බන්ඩ්ගේ අම්මයි දෙන්නත් එක්ක එකතු වෙලා සැරසිලි කරන්න ඕන දේවල් ටික කපනවා. හොඳට සෝදලා ඒ ටික කපලා වෙනම අයින් කරගන්නවා. මට කියන්න අමතක වුණානේ, ඒගොල්ලෝ මුලින්ම කිරි ආහාර පූජා කරන පාත්‍ර ටික හොඳට හොදලා වතුරේ දාලා තියලා තිබ්බා. අපි පූජා කරන්න හිටියේ කිරි ආහාරයි, කැවිලි, උණු පැන්නුයි, මී පැණි, තව එලකිරි තමයි පූජා කරන්න හිටියේ. ඇත්තටම කියනවා නම් අපිට තිබ්බ කලබලයට අපිට උණු පැන් අරගෙන යන්න අමතක වුණා. ඉතින් අපි පූජා කරේ කිරි ආහාරයි, මී පැණි, එලකිරි විතරයි. කැවිලිත් පූජා කරා. ඉතින් දැන් කිරිබත හැදීගෙන යන අන්තිම හරිය තමා තියෙන්නේ. අපි සැනින් සැරේ ඒක බලනවා හැදිලාද කියලා. හැමෝටම කිරිබත හැඳි ගන්න කියලා පුංචි මම්මා කිව්වා. බබාගේ අතින් අල්ලලත් කිරිබත හැඳි ගන්න හිටියේ. ඒත් මේ හට්ටිය ගොඩක් රස්නේ නිසා අපිට ඒකට පොඩ්ඩක් බය හිතුණා. මේවා තමයි අපි සැරසිලි කරන්න ගත දේවල්. රටින්දි හොඳට හොදලා කෑලි කෑලි වලට කපලා ගත්තා. කජු මද ටිකක් ගත්තා. වියලි මිදි ගත්තා. සූකිරි ගත්තා. සහ මීපැණිත් අපි ගත්තා. ඉතින් මේ අම්මයි හස්බන්ඩ්ගේ අම්මයි ඒවා ටික හොඳට හොදලා කපනවා. මේ හකුරු කපන්නේ බතට මික්ස් කරන්න. මේ කිතුල් හකුරු. කිතුල් හකුරු බෑයක් වගේ තමයි අපි චූටි චූටි කෑලි වලට කපලා ගත්තේ. හොඳටම කුඩු කරන්න ඕනේ නෑ, මොකද කිතුල් හකුරු ටක් ගාලා දිය වෙන නිසා බතට දැම්ම ගමන්. ඊට පස්සේ අපි කිතුල් හකුරු ටික බතට මේ විදියට මික්ස් කරා. ඊට පස්සේ බත හැඳි ගන්නකොට කිතුල් හකුරු ටික ටික දිය වෙනවා. අපි මේකට මී පැණි ටිකකුත් දැම්මා. මම හිතන්නේ මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙලා. මොකද චෝටි බට්ටා නැකිටලා කියලා මට හස්බන්ඩ්ගෙන් කෝල් එකක් ආවා. මං ඉතින් ගිහිල්ලා යාව නිදි කරවන්න බැලුවට නිදි කරවන්න හම්බ වුණේ නැහැ. නිදි කරවන්න නම් ගොඩක් වෙලා යනවනේ. එතකොට අපිට මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැති නිසා එයාත් එක්කගෙන පල්ලෙහාට ආවා. හස්බන්ඩ්ුත් ලෑස්ති වෙලා පල්ලෙහාට ආවා. ඉතින් මේ ටික තමයි අපි කපලා ගත්තේ. සරසන්න ඇපලුත් අපි ගත්තා. මට ඒක කියන්න අමතක වුණා. මේ ඉන්නේ චූටි බට්ටා නිදිමතේ හොඳටම. කවදාවත් මෙච්චර උදේ පාන්දර හැරෙන්නේ නැහැ.
නින්දෙන්ම කිරි බීලා එයා එහෙමම නිදා ගන්නවා. එයා දැන් ස්ලීප් රූටින් එකකට පුරුදු වෙලා ඉන්නේ. ඒ හින්දා මට හරිම ලේසියි. ඉතින් බබත් එක්කම අපි මේ දැන් කිරි ආහාර පූජාව බෙදන්නයි යන්නේ. මම එකක් බෙදුවා හස්බන්ඩ් එක්ක. ඊට පස්සේ පුංචි අම්මා හස්බන්ඩ්ගේ අම්මා අපි 4 දෙනා වෙන වෙනම කිරි ආහාර පාත්‍ර වලට බෙදුවා. අතටත් ග්ලව්ස් දාලා තමයි කරේ. අපි හරිනම් හෙඩ් කවර්ස් නුත් දාන්න ඕනේ. ඒ වුණාට අපි පොසන් පෝය ළඟදි ගියපු නිසා ඒව ඔක්කොම දන්සල් වලින් අරගෙන ගිහිල්ලලු. කොහෙවත් අපිට හෙඩ් කවර්ස් හොයාගන්න බැරි වුණා. මේ ඉතින් අපි පාත්‍ර වලට වෙන වෙනම පිළිගන්නනවා. මේ අපේ අම්මත් බෙදුවා පාත්‍ර වලට. යන හැමෝම මේ විදියට සම්මාදන් වෙන එක හරිම වටිනවා. ඊට පස්සේ පුංචි මම්මත් බෙදුවා. පුංචි මම්ම තමයි අපිට හරියටම කියලා දුන්නේ මේ කිරි ආහාර පූජාව කරන්නේ කොහොමද කියලා. අපිත් ලොකුවට කරලා තිබුණේ නැහැ. එකපාරක් කරා. ඒත් හරියටම දැනගෙන නෙවෙයි කළේ. ගෙදර කිරි ආහාර පූජාව කරන දවස් වලට අපේ අම්මා කිරිබත හදන්නේ පොල් කිරි වලින්. ඊට පස්සේ අපි සැරසුවා අපි කැමති විදියට. මමයි පුංචි මම්මයි අම්මයි හස්බන්ඩ්ගේ අම්මයි එකින් එක සැරසුවා. කජු දාලා, ප්ලම්ස් දාලා, රටින්දි දාලා, ඇපල් දාලා අපි අපිට කැමති විදියට මේක සැරසුවා. ඇත්තටම හරිම ලස්සනට සරස ගන්න අපිට පුළුවන් වුණා. ඒකත් සතුටක්නේ. මේ තියෙන්නේ බාගෙට සරසගෙන යන ගමන්. මේ තියෙන්නේ සැරසුවට පස්සේ. ඉතින් ලස්සනට ආවා. අපිට හරිම සතුටුයි. ඉතින් හරියට ලස්සනට ඒ ටික ආවහම ඊට පස්සේ අපි පේපර් සර්වියට් එකකින් උත් වහලා උඩට ගියා ලෑස්ති වෙන්න. ඉතින් කිරි ආහාර පූජාවත් අරගෙන අපි එළියට බැස්සා ඔන්න පූජා කරන්න යන්න රුවන්වැලි මහා සෑයට. ඒ ගමම ජයශ්‍රී මහ බෝධියත් වැඳගෙනම එනවා කියලා තමයි අපි පිටත් උනේ.
ඔන්න අපි රුවන්වැලි මහා සෑය ගාවට ආවා. ඇවිල්ලා අපි මල් අරගෙන එහෙම තමයි ඇතුළට ගියේ. ගොඩාක් සෙනග හිටියා අපි යන දවස්වල පොසොන් පෝය ඉවර වෙච්ච ගමන් වගේ. ඉතින් ඒ දවස්වලත් ගොඩාක් සෙනග අනිත් එක අපි ගියේ ඉරිදා. ඒ නිසා ගොඩාක් සෙනග හිටියා. ඉතින් සල්මල් පට්ටියකුත් ගත්තා. මට ආසයි හිතුණා සල්මල් පට්ටියක් ගන්න. ඉතින් ඒවත් අරගෙන රුවන්වැලි මහා සෑය ගාවට අපි මේ ඇවිදගෙන යන ගමන්. මෙතන තියෙනවා මල් වලට වතුර ඉන්න එකක්. එතනින් මල් වලට වතුරත් තියාගෙන අපි ගියා ඇතුළට. මේ වගේ චූටි බබෙක් එක්ක මේ වගේ ගමනක් යද්දී කිරි පම්ප් කරගෙන යන්න ඕනේ. මං ඒ නිසා ගෙදරින්ම පම්ප් කරන බඩු ටික හොදගෙන කිරි බෝතල් හොදගෙන තමයි ආවේ. මං ඉතින් හොටෙල් එකේදී කලින් දවසේ රෑ ආපු නිසා උදේ පාන්දර නැගිටලා පම්ප් කරගත්තා. නැත්තම් එයාට බඩගිනි වුණාම මේ සෙනගස්සේ අපිට එයාට දෙන්න විදිහක් නැහැනේ. පූජා කරන වෙලේ වීඩියෝස් ගත්තේ නැහැ. මේ තියෙන්නේ අපි පූජා කරයින් පස්සේ කිරි ආහාරයි කිරි මං කිව්වේ මට උණු පැන් අරගෙන යන්න අමතක වුණා කියලා. උණු පැන් තිබ්බේ නෑ ඒ නිසා. මී පැණි කිරි කැවිලි කිරි ආහාරයි තමයි අපි පූජා කරේ. මේ වගේ ලස්සනට ඉතින් තිබුණා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන්න නෙවෙයි ශ්‍රී මහ බෝධියට යන්න පිටත් වුණා. පුතාට නම් හොඳටම දාඩිය දාලා හිටියේ. එයාට එපා වෙලා වගේ. ලොකු සෙනගක් අස්සේ මෙහෙම යන පළවෙනි පාරනේ. ඉතින් මේ විදියට තමයි අපි අපේ කිරි ආහාර පූජාව ඉවර කරේ. ඉතින් හරිම සතුටුයි. ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලලා හරි වැරදි තියෙනවා නම් කමෙන්ට් කරන්න. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා පුළුවන් නම් ඔයාලට කමෙන්ට් කරලා අපිට කියන්න. ඒ ගමන් YouTube channel එකත් subscribe කරගන්න. Thank you for watching.